හැමෝටම සුබ දහවලක් කිව්වා. අපි ඉන්නේ හෝමාගම සයිඩ් එකේ වෝටර් බේස් එක දැන්ට ගොඩක් දුරට ඉවරයි. මේ බිත්තිරේන්ට වෝටර් බේස් එක දෙක එකට යන ඉඳලා ඉතින් පොඩ්ඩක් වැඩි බැලන්ස් කරගෙන සමබරව යන්න ඕනේ. ඉතින් දැන් වෝටර් බේස් එකේ ඔක්කොම අපල කරලා මේ දොර තනිකර බ්ලැක් කළු තමයි මේකේ. මහත්තයා ඉන්නේ වෝටර් බේස් එක. තාම මේක ඉවර නැහැ. තව টොප් කෝඩ් එකක් යන්න තියෙනවා. ඉතින් අන්තිමට තමයි টොප් කෝඩ් එක යන්නේ. මේකේ දැන් අපි ඇතුලේ බිත්ති ටිකේ ඔක්කොම පැට් ටික දාලා ඒවට දාලා තියෙන්නේ. ඒකනේ ජනෙල් දොරවල් මේ ඔක්කොම අපි සීල් වෙන්න වගේ වහනවා. ටේප් ගහලා පත්‍ර පිටුනේ වහලා දාලා තමයි වැඩේ කරන්නේ. මොකද අන්තිමට අස් කරන්න යන කරදරයි. බ්ලැක් එකෙන් ගාලා තියෙන්නේ. ඉතින් බ්ලැක් එකට තීන්ත ඩොට් එහෙම නිකන් හරි යටනවා. ඒක හොඳටම සුදුනේ අපි යන්නේ වයිට් එකෙන් බිත්ති යන්නේ වයිට් එකේ. ඒකින් නම් ඔක්කොම වහනවා. මේ ඔක්කොම හැෙනවා. තව මේ ඔක්කොම උඩ පොටි දාලා තියෙන්නේ. මේ ඔක්කොම අහලා ඔක්කොම අහනවා. මෙයා ඒකට මේ දරවල් වලින් තව ඉවර නැහැ. ටොප් කෝඩ් එකක් යන්න ඕනේ. ඉතින් අගියාට මොනවද කියන්න තියෙනවද? කියන්න තියෙන්නේ ඉතින් වැඩේ සාර්ථකව කෙටි ඉවර කරනවා. ලස්සනට ගෙනගන්න වැඩි. මේ වීදුරු කඩු අන්තිම වීදුරු කැඩුවානේ. ඔව් අන්තිමට වීදුරු කැඩුවා. හරි අපි ඉතින් මේක ඉවර කරලා වීඩියෝක් දාපේ. මේ දිනේෂ් අයියත් දිනේෂ් පොටි දිනේෂ් මාළි. පොටි දිනේෂ් කියවට මොගෙනව දිනේෂ් තමයි ඉතින් වැරදි වීඩියෝ. දිනේෂ් ලැජෙක් කියන්නේ නේ. බලමුද මේක වැඩේ. ඔව් නැත්තම් මඩ ගහනවා කියලා ඉතින් වලවකුලා මේක අර ඉන්නත් අර වීඩියෝ එකක් දැම්මනේ. එයාගේ නම දිනේෂ් තමයි. ඉතින් අපි උට කියන්නේ පොටි දිනේෂ් කියලා කියන්නේ. මාර වැඩේ වෙලා තින්නේ. හරි මේ ඉවරලා වීඩියෝ එකක් අපි කොහොමත් අදිය යන්නේ තව දවස් හෙට අපි පොඩි කපලා ඊට පස්සේ දෙන්න වගේ උඩ ඉවර වෙන්නේ. දෙන්න වගේ ඉවර වෙයි. හරි හැමෝටම සුබ දවසක් කිව්වා එහෙනම්.